ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතුලා ඉන්නේ ඊශ්‍රායල් සහ කොරියන් සම්බන්ධව වීඩියෝස් අරගෙන එන අපේ YouTube channel එක KD Master Academy YouTube channel එකේ තවත් එපිසෝඩ් වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මෙන්න මේ ඊශ්‍රායල් වල සුපර් මාකට් රැකියාවකට එන්නේ කොහොමද කියන එක තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. නවතම තොරතුරු 2026ට අදාළව තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා තාමත් අපේ WhatsApp channel එකත් එක්ක join කරලා නැත්නම් පහළ description එකේ වගේම පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒකට join වෙන්න පුළුවන්. අලුත්ම update එකක් දැම්ම සැනින් ඔයාලට ෂණිකව update එක බලා ගන්න පුළුවන් post එකක් යටතේ. ඉතින් ඔයාලට පුළුවන් KD Korean Academy කියලා තියෙනවා අපේ Facebook page එක. ඒ වගේම KD Korean Academy කියලා තියෙනවා අපේ TikTok page එක. මේ විදිහට අපේ YouTube එක තියෙනවා. ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න. channel එකකට join වෙන්න. ඉතින් අපි හරහා සම්බන්ධ වෙලා ඔයාලට මෙන්න මේ රැකියා අප්ඩේට්ස් ගැන දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මුලින්ම දැනුවත් කරන්න ඕන අපි මේ රැකියා වලට යවන ඒජන්සි එකක් නෙමෙයි. අපි මේ රැකියා ගැන දැනුවත් කරන අප්ඩේට්ස් කරන කෙනෙක් විතරයි. හරිද? එතකොට අන්න ඒක ගැන ඔයාලට මුලින්ම කියන්න ඕන. දැන් ඔයාලා Facebook එකකින් වුණත් මෙන්න මේ වීඩියෝ එක හොයාගෙන ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේක මම මුලින්ම දැනුවත් කරන්නේ. ඔයාලට දැනුවත් කිරීම සඳහා තමයි අපි මේ විදිහට ඔයාලට කැප වෙන්නේ. හරි. අපි දැන් බලමු මෙන්න මේ ඊශ්‍රායල් වල සුපර් මාකට් රැකියාවකට එන්නේ කොහොමද කියන එක ඊශ්‍රායල් වලට. පළවෙනි ක්‍රමය තමයි SLBFE එක හරහා. දෙවෙනි ක්‍රමය තමයි ප්‍රයිවට් ඒජන්සි එකක් හරහා. ඉතින් මෙන්න මේ විදිහට ඊශ්‍රායලයේ සුපර් මාකට් වලට එන්න තියෙන එකම අංශය වාණිජ්‍ය සහ සේවා අංශය. මේ වාණිජ්‍ය සහ සේවා අංශය රැකියා අවස්ථා 11ක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයාලා දැනගෙන ඉඳියද මෙන්න මේ රැකියා අවස්ථා 11ක් යටතේ මේ වාණිජ්‍ය හා සේවා අංශය ක්‍රියාත්මක වෙනවා කියලා. ගොඩක් අය ඒක දන්නෙත් නැහැ. මොකද වාණිජ හා සේවා අංශය යටතේ යනවා නම් යන්නේ සුපර් මාකට් වලට කියලා හිතලා තමයි ගොඩක් අය ඊශ්‍රායල් වලට ඇප්ලයි කරලා තියෙන්නේ වෙබ් එක හරහා. ඉතින් ඔයාලා මෙන්න මේවා අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක ඔයාලට විශේෂයෙන්ම අරගෙන එන්න හේතුව වෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඊශ්‍රායල් වලට මේ සුපර් මාකට් අංශයෙන් යන්නේ කොපමණ මුදලක් ඔයාලට වැය වෙනවද කියන එකත් කතා කරනවා වීඩියෝ එක අවසානයේදී. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අනිවාර්යයෙන්ම මේ තොරතුරු ඔයාලා අහගෙන ඉන්න හරිම දැනුවත් වීමකින්. ඉතින් කිහිපයක් ගත්තොත් ඔයාලට මෙන්න මේ අංශ ගත්තොත් මස් කපන අය, පාරිභෝගික කටයුතු කරන අය, කැෂියර් ඉන්න අය, බඩු ඇසිරීම් කරන අය, ඩිලිවරි කරන අය, ගබඩා කරන අය, ඒ කියන්නේ බඩු ගබඩා කරන අය ආදී සාමාන්‍යයෙන් මේ ওই විදියට සුපර් මාකට් එකේ මෙන්න මේ විවිධ අංශයන් සඳහා සේවකයන් බඳවා ගන්නවා ඊශ්‍රායල් වලට. ඉතින් ඔයාලා දැනුවත් වෙන්න ඕන මූලික කාරණාව තමයි වාණිජ හා සේවා අංශය කියලා කියන්නේ සුපර් මාකට්ම නෙමෙයි. අන්න අර කියපු අංශ 11න් අර කියපු කිහිපයක් අතුලත් වෙනවා. මස් කපන අය, පාරිභෝගික කටයුතු කරන අය, කැෂියර්, බඩු ඇසුරුම් කරන අය, ඩිලිවරි කරන අය, බඩු ගබඩා කරන අය ආදී වශයෙන්. තව අංශත් තියෙනවා. මෙතනදී මම ඔයාලට කිහිපයක් තමයි කිව්වේ. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා මේ අයදුම් පත්‍ර බාර දුන්නොතින් කොහොමද මේක බාර දෙන්නේ කියන එක කතා කරවතින් ඔයාලට තවමත් රජය හරහා සුපර් මාකට් වලට යන්න හැකියාවක් නැහැ. රජය හරහා සුපර් මාකට් වලට යන්න හැකියාවක් නැහැ. ඔයාලට යන්න පුළුවන් වෙන්නේ ප්‍රයිවට් ඒජන්සි හරහා. එතකොට මේ ප්‍රයිවට් ඒජන්සි හරහා තමයි ඔයාලට දැනටත් යන්න පුළුවන් වෙන්නේ සුපර් මාකට් වලට. මේ විදිහට අයදුම් පත්‍ර ගත්තොත් අයදුම් පත්‍ර 4000ක් ගන්නව නම් එක අංශයකට 500ක වගේ තමයි ඇඩ් වෙන්නේ. එම නිසා මතක තියාගන්න වාණිජ හා සේවා අංශය කියන්නේ සුපර් මාකට්ම නෙමෙයි කියන එක. සුපර් මාකට්ම නෙමෙයි අර තිබ්බ අංශවලත් එකතුවක් කියන එක. එම නිසා ඊශ්‍රායල් වෙබ් එක ඕපන් වුණාම ඔයාලා කරන්න ඕන හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවලා අංශය තෝරගන්න එක. මේ ඊශ්‍රායල් වෙබ් එක ඕපන් වෙනවා කියන්නේ මොකද්ද? ඔයාලා දන්නවා රජය හරහා දැන් සුපර් මාකට් වලට අවස්ථාව සලසා දෙන්න මේ දිනවල ප්‍රොසෙසින් වෙමින් තියෙන්නේ. එතකොට ඔයාලට ඒකත් කියන්න ඕන. දැන් ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රයිවට් ඒජන්සි හරහා කොහොමද
මේ ඊශ්‍රායල් වලට යන්නේ කියන එක. කලින් මම කතා කරේ රජය හරහා ඒජන්සි වලට යන්නේ නැතුව රජය හරහා කොහොමද ඊශ්‍රායල් වලට යන්නේ කියන එක සුපර් මාකට් වලට. අපි දැනට ඊශ්‍රායල් වල සුපර් මාකට් වල ඉන්න සියලු දෙනාම ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ඒජන්සි හරහා. එම නිසා හොඳින් ඔයාලා මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ ඊශ්‍රායල් සුපර් මාකට් දැනට එන්න ඉන්නවනම් ප්‍රයිවට් ඒජන්සියකින් තමයි ඔයාලට එන්න පුළුවන් වෙන්නේ. ඒ අය මොන විදියට මොන ඒජන්සිය වලින් ඇවිද්ද කියලා මම දැනුවත් නැහැ. එහෙම දැනුවත් නම් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කියලා දෙනවා. ඔයාම ඒජන්සි වලට ගිහින් බලන්න ඕන. ඒ වගේම ඔයාලට පුළුවන් Facebook එකේ එහෙම ඔය ඒජන්සි ගැන සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ සජෙස්ට් වෙනවා. එතකොට ඒ වීඩියෝ එකකට ගිහිල්ලා ඔයාලට ඒ ප්‍රොෆයිල් එකක් බලලා Facebook එකේ ඒකේ තොරතුරු බලලා ඉවරලා ඔයාලට පුළුවන් ඒ ඒජන්සි හොයාගන්න. ඉතින් මට හරියටම කියන්න බෑ මේ ඒජන්සිය හොඳයි මේ ඒජන්සිය හොඳයි මේ ඒජන්සියෙන් ඔයාලට ඊශ්‍රායල් වල සුපර් මාකට් වලට යන්න පුළුවන් එහෙම කියලා කියන්න මට බෑ. හරිද? ඔයාලට මම ඉදිරියේදී වීඩියෝස් අරන් එන්න මම එහෙම හොඳටම දැනුවත් වුණොත් මෙන්න මේ ඒජන්සි හොඳයි කියලා මම ඔයාලට ඉදිරියේදී වීඩියෝස් අරන් එන්නම්. ඒ නිසා YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. හරිද? ඉතින් මේ ප්‍රයිවට් ඒජන්සි හරහා සුපර් මාකට් එනවනම් ඔයාලට කොච්චර මුදලක් වැය වෙනවද මේ සඳහා? මේක ගොඩක් අය අහපු ප්‍රශ්නයක්. ඔයාලට සුපර් මාකට් අංශය සඳහා යනවනම් කොපමණ මුදලක් ඔයාලට මෙන්න මේ සඳහා වැය වෙනවද? ඔයාලට විශ්වාස කරන්න ඕන විශ්වාස කරන්න ලක්ෂ 45ත් 50ත් අතර මුදලක් වැය වෙන්න අවස්ථාවක් තමයි තියෙන්නේ. ලක්ෂ 45ත් 50ත් අතර ප්‍රමාණයක්. එතකොට ඔයාලා දැනගන්න ඕන මෙන්න මේකෙදි හරියටම සුපර් මාකට් වලින් ඔයාලා යනවද නැද්ද කියන එක. ප්‍රයිවට් ඒජන්සි හරහා. එහෙම නැත්නම් රජය හරහා යනවද ප්‍රයිවට් ඒජන්සි හරහා යනවද කියන එක ඔයාලගේ තීරණයක්. ඉතින් අපි කරන්නේ ඔයාලට දැනුවත් වීම සඳහා විතරයි. ඉතින් මෙන්න මේ ලක්ෂ 45 50 වුණත් වියදම් කරගෙන ප්‍රයිවට් ඒජන්සි හරහා සුපර් මාකට් අංශයෙන් ඊශ්‍රායල් වලට රැකියාව සඳහා පිටත් වෙච්ච අය ඕනතරම් ඉන්නවා ඊශ්‍රායල් වල. ඉතින් මේ ඔයාලටත් කියන්න තියෙන්නේ යන්න පුළුවන් හොඳ ඒජන්සි එකක් හොයාගන්න පුළුවන් ප්‍රයිවට් ඒජන්සි එකක්. එහෙම නැත්නම් SLBFE එක. ඒ කියන්නේ රජය හරහා ඔයාලා සුපර් මාකට් වලට යවනකම් ඔයාලට පුළුවන් ඉවසීමෙන් ඉන්න ඒ ප්‍රොසෙස් එක හරියට සිද්ධ වෙලා ඉවර වෙනකම්. ඉතින් මෙන්න මේ අලුතින් රජය හරහා සුපර් මාකට් අංශයට සේවකයන් යැවීමට කටයුතු තවමත් ප්‍රොසෙසිං මට්ටමේ තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලා වංචාකාරයන්ට අහු වෙන්න එපා. දැනටමත් මේ විදිහට වංචාකාරයෝ ඉන්න මුදල් ගහන. ඉතින් ඒ වගේ අයට අහු වෙන්න එපා. ඔයාලා මේ විදිහට යවන්නම්, මේ වගේ තැනට යවන්නම්, මේ රැකියාංශයට අපි යවන්නම්, සුපර් මාකට් වල මේ පැත්තට යවන්නම් කියලා ඉවරවල ඔයාලගෙන් මේ රැකියාව දෙනවා කියලා මුදල් ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ වගේ හොරුන්ට අහු වෙන්න එපා කියන එක මේ වීඩියෝ එක අවසානයේදී මම තරයේ මතක් කරන්නටම ඕන. ඉතින් එහෙනම් ඔන්න ඔය ටික තමයි අපිට සුපර් මාකට් වල ගැන කියන්න තියෙන්නේ. මට තවමත් අර සුපර් මාකට් වල හරියටම දෙන වැටුප ගැන ඔයාලට මට කියන්න බෑ. නමුත් එක එක්කෙනා එක එක විදියට වැටුප් ගැන කියනවා. වයස් පරතරයත් අපි දැන් රජය හරහා යවන එක පටන් ගත්තට පස්සේ අපි එතනදී මේව ගැන කතා කරමු. ඉතින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න අපේ social medias එක්ක ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ ඒ platforms වලට අපි videos දානවා. ඉතින් ඔයාලට දැනුවත් වෙන්න තමයි අපි මේ videos දාන්නේ. ඒ නිසා subscribe කරලා මේ අපේ YouTube channel එකත් තියාගන්න. දිගටම videos අරන් එනවා. update එකක් ආපු සැනින්. ඉතින් එහෙනම් ඔයාලට මෙන්න මේ සුපර් මාකට් රැකියාව සම්බන්ධව දැනුවත් වුණු මේ තොරතුරු ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාලට වෙනත් කැටගරිස් සම්බන්ධව දැනගන්න හැකියාව තියෙනවා. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මතක් කරනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකකින් දාන්න. ඒ කමෙන්ට්ස් වලටත් අපි රිප්ලයි කරනවා. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.